සුබ දවසක් ප්‍රාර්ථනා කරන අපේ යාළුවෝ හැමෝටම. ඉතින් අපි අලුත් වැඩක් පටන් ගන්නයි යන්නේ. කොරියන් හීනේ හැබෑ කරගන්න උනන්දුවක් තියෙන ඔයාට මේ වීඩියෝ සෙට් එක පොඩි හරි උදව්වක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඇත්තටම මෙහෙම වීඩියෝ ටිකක් කරන්න ඕන කියලා අපිට හිතුනේ 23 පළවෙනි සෙට් එකේ ඉඳලා මේ වෙනකම්ම PDF බෙදලා දෙන්න අපි හදපු Facebook page එක සහ WhatsApp group එකට දවස ගාන ඔයාලා දාන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන නිසා. මුලින්ම කියන්න ඕන මම කොරියන් උගන්වන ගුරුවරයෙක්වත් කොරියන් විභාගයට අවශ්‍ය කරන දේවල් සේල් කරන කෙනෙක්වත් නෙමෙයි. ඔයාලා බලන ඇති ගුරුවරයෙකුත් නෙමෙයි නම් මේ channel එකෙන් දාන වීඩියෝ අපි මොකටද බලන්න ඕන කියලා. ඇත්තටම කොරියන් උගන්වන හොඳ ගුරුවරු ඕන තරම් ඉන්නවා. ඉස්සරහා වීඩියෝ එකකින් අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන් ගුරුවරු ගැන වීඩියෝ එකක් අරගෙන එන්නම්. ක්ලාස් යන්න සල්ලි නැති කෙනෙකුට එක්සෑම් එක ගොඩ දාගන්න අවශ්‍ය කරන කෙටි ක්‍රම සහ PDF නොමිලේ බෙදා දෙන එක තමයි අපේ අරමුණ. ගාන අපි group වල share වෙන දේවල් වලින් වගේම අත්දැකීමෙන් අපි හොයාගත්ත ගොඩක් දේවල් තියෙනවා ඔයාලා එක්ක බෙදා ගන්න. ක්ලාස් 9 අපි එක්සෑම් එක පාස් වුණු 50කට වැඩි පිරිසක් අපිත් එක්ක ඉන්නවා. ඒ අතර ලකුණු 190 195 වගේ ගත්ත අයත් ඉන්නවා. ඉතින් ඔයාටත් බැරි නෑ. 2025 එක්සෑම් එකේ ලකුණු 180කට වැඩි ගන්න දැන් ඉඳලම පාඩම් කරමු. මේ කතාවෙන් ක්ලාස් යන්න ඕනේ නෑ කියන එක ඔලුවට දාගන්න එපා. මොකද දැන් තියෙන තරඟකාරීත්වයත් එක්ක අනිවාර්යෙන් ක්ලාස් එකකට යන එක සුදුසුයි. මුලින්ම අපි තේරුම් ගන්න ඕන දේ තමයි කොරියන් විභාගය සහ මේ අච්චු පොත් එක. අපිට දීලා තියෙන අච්චු පොත් දෙකෙන් එයාලා බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න 40කට උත්තර ගන්න එක විතරක්ම නෙමෙයි. පොත් දෙක කරන් යනකොට ඉස්සරහට ඔයාලටම තේරෙවි එක්සෑම් එක ලියන දවසේ ඉඳන් කොරියාවට ගිහින් ආයෙ ලංකාවට එන දවස වෙනකම්ම අවශ්‍ය කරන හැම දෙයක්ම මේ පොත් දෙකේ තියෙනවා කියලා. කොරියන් සංස්කෘතිය, ආචාර විධි, ලෙඩ රෝග, හොස්පිටල්, ඉන්ෂුරන්ස් වර්ග, ආයුධ වර්ග, කැම්බීම කෙටියෙන්ම කියනවා නම් පොත් දෙක ඉවර කරනකොට කොරියාවේ ජීවත් වෙන්න අවශ්‍ය කරන මූලික දැනුම අපිට හැමදේම හම්බෙලා ඉවරයි. ඉතින් අපි කරන්න ඕන පොත් දෙක කටපාඩම් කරන එක විතරක්ම නෙමෙයි. අපි කොරියාවේ ජීවත් වෙනවා කියලා හිතාගෙනම එදිනෙදා දේවල් වලට කොරියන් භාෂාව එකතු කරගන්න එකයි. උදාහරණයක් විදිහට ගත්තොත් දිනදා අපිට අවශ්‍ය කරන උපකරණ වල නම් පාරේ යනකොට දකින්න දේවල් ගැන පවා අපි කොරියන් වලින් හිතන්න පටන් ගන්න ඕන. පාඩම් කරන්න පටන් ගන්න ඕන විදිහ ගැන අපි ඊළඟ වීඩියෝ එකේ ඉඳලා කතා කරමු. වීඩියෝ එක දිග වැඩි වුණොත් කම්මැලි හිතෙන නිසා අදට අපි මෙතනින් නතර වෙනවා. පාර විභාගයට වැඩි ලකුණක් දාගන්න අද ඉඳලා පටන් ගමු. channel එකෙන් ගේන වීඩියෝ ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙනවා නම් අපි subscribe කරන්න. අදට ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම.